මුලින්ම අපි කතාවට යන කලින් මේ වීඩියෝ එක බලන්න. බලන්නකෝ වීඩියෝ එක. දැක්ක ළමයි මේ රට යනවනේ කොරියාව යනවා කියලා කරන කොරියාව යන මං කැමතිම නැති එකක්. හරිද ඔය රට යන්නේ උන් ගිහිල්ලා ඇවිල්ලා මෙහි දඟලනකොට මං කැමතිම නැති එකක් තමයි උන් කියන කතාව තමයි ඔය මං කොරියාව යන ජපානයේ යන කොල්ලෙක්ගේ කෙල්ලෙක්ගේ ඒ තියෙන කැපැසිටි එක අපිට හිතා ගන්න බෑ. පිගන් හෝදන, රෙදි හෝදන ඔය මොනවද තව කිව්වේ මොනවද අර කවුද කිව්වේ? මේ මුට්ට කරගහන ඒ සීන් කොරියාවේ නැහැ. කොටුවේ මුට්ට කරගහලා තමන්ගේ දරුවෝ ජීවත් කරන්න ඒ තාත්තලා කොච්චර දුක් විඳිනවද? අන්න ඒ දේ විතර හොඳට ඔලුවට ගන්න. ඒ කියන්නේ ඔය වීඩියෝ එක මුට්ට කරගහන එකයි පුතා කියලා කිව්වොත්, ගොයියෙක් කිව්වොත් අප්පෝ උන් මෙහෙමයි කුඹුරු වැඩ කරන මිනිස්සු. හොඳට මතක තියාගන්න. මම දන්න තරමින් කොරියාව කොල්ලෝ නැතුව කොරියන්ටත් ගේමක් ගහගන්න බැරි තරමට අපේ ලංකාවේ කොල්ලෝ එච්චරකට වැඩෝ. ඉතින් ඔය එළියට දැම්මේ හිතේ තියෙන දේ එළියට දැම්මේ එක පුජ්‍යලෙක් වෙන්න පුළුවන්. හරි? අපිට කියන්න බැරුව අප්පෝ උඹලා මෙහෙම සල්ලි හම්බ කරන්න කියලා කියන්න බැරුව හිතේ තියන් ඉන්න මිනිස්සු මාර ගොඩක් ඉන්නවා. ඉතින් ඔයා මේ හිතනවා නම් මේ එන්න ලේසි මෙහෙමයි අටපාස් මෙහෙම කොරියාවට ගිහලා ගේමක් ගහගෙන ඉන්න පුළුවන් කියලා. එහෙම හැමෝටම කරන්න බෑ. හැමෝටම දිනන්නත් බෑ. මෙහෙ මැෂින් එකක් කැඩුනොත් හදාගන්න සමහර විට ලංකාවේ කොල්ලෙක් නැතුව කොරියානු ජාතිකයන් කරගන්න අමාරුයි. කවදාවත් උඹ මගේ මේ ටොයිලට් හොදපන් මං කාපු පිගාන හොදපන් එහෙම කියන්න මේ කොරියෝ දෙකට නැමෙන මිනිස්සු ජාතියක් නෙවෙයි. ඒගොල්ලෝ ඇවිල්ලා පට්ට කඩිසර ජාතිය. තමන්ගේ දේ තමන් කරගන්නවා. අපෙන් ගන්න පුළුවන් වැඩේ මොකද්ද? ඒක විතරයි ගන්නෙ. ආතල් එකට ඒ දේවල් කරාට කොල්ලෝ පට්ට ගේමක් ගහනවා. හොඳට වැඩ කරනවා. හැබැයි ඒ උන්ගේ අනාගතේ හදාගන්න. මෙහා අවුරුදු 5ක් කට්ට කාලා ගියොත් උන්ට උන්ගේ අනාගතේ සුපිරි විදිහට හදාගන්න පුළුවන්. සිරදරාම වෙනද වගේ අදත් පිළිගන්න වීඩියෝ එකට ඉතින් අද කියන්න හදන්නේ කොරියාවට එන්න එපා කියලා. ඉතින් ඒකට හේතු කාරණා තියෙන හින්දා තමයි මේ කියන්න හදන්නේ. මුලින්ම අපි කතාවට යන කලින් මේ වීඩියෝ එක බලන්නකෝ වීඩියෝ එක. දැක්ක ළමයි මේ රට යනවනේ කොරියාව යනවා කියලා කරන කොරියාව යන මං කැමතිම නැති එකක්. හරිද ඔය රට යන්නේ උන් ගිහිල්ලා ඇවිල්ලා මෙහි දඟලනකොට මං කැමතිම නැති එකක් තමයි උන් කියන කතාව තමයි ඔය මං අද උදේ දැකපු එක. A level පාස් වෙලා වැඩක් නැහැ. කොරියාවේ ගිහිල්ලා අපි උඹලා මාස 5කින් ගන්න සැලරි එක මාසෙකින් ගන්නවා කියලා. කියලා තිබ්බා හරිද? ඔයා A level පාස් වෙලා ඉංජිනේර කෙනෙක් විදිහට යන්නේ. ඔයා කවදාවත් කොරියාව වගේ රටකට ගිහිල්ලා මුට්ට කර ගහන්නවත් টয়ලට් හොදන්නවත් පිඟන් හොදන්නවත් ඕනේ නැහැ. ඒ රටේ කොරියාවේ රටේ මුට්ට කර ගහනවට টয়ලට් හොදනවට පිඟන් හොදනවට සාමාන්‍යයෙන් ඇවරේජ් ලේබර් කෙනෙක්ගේ සැලරි එක ලක්ෂ 5යි. ඔයාට මෙහින්ද කවදාවත් ඒ ගාන හොයන්න බෑ ඒ වැඩ කරලා. හැබැයි මේ වගේ රටක ඔයා ඉගෙන ගත්තොත් ඊට වඩා හොඳ රටුවක් ගන්න පුළුවන්. හරි. දැන් මේ වීඩියෝ එකත් බලලා ඉන්න. කොරියාව යන ජපානයේ යන කොල්ලෙක්ගේ කෙල්ලෙක්ගේ ඒ තියෙන කැපැසිටි එක අපිට හිතා ගන්න බෑ. අම්මා තාත්තා ළඟ නෑ, සහෝදර සහෝදරිය ළඟ නෑ, තමන් ආදරය කරන කට්ටිය නෑ. ඒ හැමෝම මිනිස්සු ටික දාලා තමන්ගේ ගෙදර මිනිස්සු හෝ අනාගතය වෙනුවෙන් තමන් නොදන්න රටකට ගිහිල්ලා මාර ගේමක් ගහනවනේ. ඒ කැපකිරීම හැම මිනිස්සෙටම නෑ. එහෙම රටකට ගිහින් ඇඟ මහන්සි වෙලා වැඩ කරලා හම්බ කරන හයිය හැමෝටම නෑ. ඔයාලට මොකද්ද හිතෙන්නේ? කොරියාවට එන්න හිතනවද? එන්න හිතෙන්නේ නැද්ද? මම හැමෝටම පුංචි කතාවක් කියන්නම්. හැමෝටම ඉංජිනේරු වෙන්නත් බෑ, හැමෝටම දොස්තරලා වෙන්නත් බෑ. එහෙම වුණොත් වෙන්නේ ලංකාවේ ඉංජිනේරු විතරක් බෙහෙ වෙලා, දොස්තරලා විතරක් බෙහෙ වෙලා ලෙඩු නැති වෙනවා. එහෙම වුණොත් සල්ලි හොයන්න බැරි වෙනවා. ඉතින් පිහිටන දේ පිහිටන්නේ ටික දෙනෙකුට විතරයි. හැමෝටම පිහිටන්නේ නැහනේ. හැමෝම අර කතාවක් තියෙනවා ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත. ඒ වගේ හැමෝටම ඒ කියන්නේ ඔයාට පිහිටන දේ මට පිහිටන්න මට පිහිටන දේ තව දෙනෙකුට පිහිටන්නත් එහෙම වෙන්නේ නැහැ. ඉතින් එහෙම පිහිටන්න නම් එක්කෝ එක අම්මගේ තාත්තගේ දරුවෙක් වෙනුනේ ඒත් බෑ. එක පවුලේ හැමෝටම ඉගෙන ගන්නත් බෑනේ. ඉතින් තරහ ගිහින් කතා කරන දෙයක් නෙවෙයි මේ. ඉතින් ඒ වචනවල තිබුණ අර පහත් කිරීමට පුංචි කතාවක් කියන්න හදන්නේ. ඉතින් රස්සාව කියන දේ හැමෝටම කවුරු වුණත් සල්ලි හොයන්න තමයි ඕනම රැකියාවක් කරන්නේ. ඉතින් මුලින්ම කියන්න කොරියාවේ පිගන් හෝදන, රෙදි හෝදන ඔය මොනවද තව කිව්වේ මොනවද අර කවුද කිව්වේ? මේ මුට්ට කරගහන ඒ සීන් කොරියාවේ නැහැ. ඒ කියන්නේ ඒක ඇවිල්ලා ජොබ් එකක්. ඉතින් ඒක නිගරු කරන්න එපා ඕනම ජොබ් එකකට. මොකද කොටුවේ මුට්ට කරගහලා තමන්ගේ දරුවෝ ජීවත් කරන්න ඒ තාත්තලා කොච්චර දුක් විඳිනවද? අන්න ඒ දේ විතර හොඳට ඔලුවට ගන්න. ඒ කියන්නේ ඔය වීඩියෝ එක මුට්ට කරගහන එකයි පුතා කියලා කිව්වොත් කොච්චර දුක හිතේද ඒ දරුවන්ට. ඉතින් ඒ දේ එහෙම කතා කරන්න එපා. කොහොම වෙලාවකවත් කිසිම කෙනෙක්ගේ ජොබ් එක හැල්ලුවට ලක් කරන්න එපා.
ඉතින් මොකද අපි මං අර කලිනුත් කියලා තියෙන අපි රජ පැලැන්ති වල පුත්තු නෙවෙයිනේ. අපේ දෙමව්පියොත් අපි දුක් මහන්සියෙන් ලොකු මහත් කරන්න පට්ට කට්ටක් කාලා මාර ගේමක් ගහලා තියෙනවා. ගොයියෙක් කිව්වොත් අප්පෝ උන් මෙහෙමයි කුඹුරු වැඩ කරන මිනිස්සු. හොඳට මතක තියාගන්න. ඒ කුඹුරු වැඩ කරන මිනිස්සුන්ද තමයි අපි කාලා බීලා ඉන්නේ. මොකද එක හාල් වේලක් එක බත් ඇටයක් කනවනම් ඒ ගොවි මහත්තුරු හින්දා. ඒ හින්දා කිසිම කෙනෙක්ගේ ජොබ් හැල්ලුවට ලක් කරන්න එපා. ඉතින් තව දෙයක් තමයි මම මේ විශේෂයෙන්ම කොරියාව හයිලයිට් කරලා දෙන හින්දා මේ කියන්න හදුවේ මේ කතාව. ඉතින් අද කරන්න හිටිය වීඩියෝ එකක් නෙවෙයි මේක. ඉතින් උදෙන්ම ඔක දැක්කට පස්සේ කතා නොකරත් බෑ, කතා කරලත් බෑ. ඉතින් හිත රිද්ද ගන්න එපා. මේක කවුරුත් මේ කතාව කිව්වට ඉතින් කොරියාවේ මන් දන්න තරමින් කොරියාව කොල්ලෝ නැතුව කොරියන්ටත් ගේමක් ගහ ගන්න බැරි තරමට අපේ ලංකාවේ කොල්ලෝ එච්චරකට වැඩෝ. ඉතින් ඇත්තටම ඉංජිනේරු මොලේකටවත් කරන්න බැරි දේවල් අටපස් වෙලා කොරියාවට ආපු කොල්ලෝ පට්ට විදියට ගේමක් ගහනවා. හොඳේ. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් ඔය එළියට දැම්මේ හිතේ තියෙන දේ එළියට දැම්මේ එක පුජ්‍යලෙක් වෙන්න පුළුවන්. හරි. අපිට කියන්න බැරුව අප්පෝ උඹලා මෙහෙම සල්ලි හම්බ කරන්න කියලා කියන්න බැරුව හිතේ තියන් ඉන්න මිනිස්සු මාර ගොඩක් ඉන්නවා. ඉතින් මේ මිනිස්සු හැමෝටම තමයි මේ කතා කරන්නේ. එහෙම දෙයක් මේ කොරියාවේ නැහැ. කොරියානු එක්සෑම් එක පාස් වෙන්න මීට වඩා ලොකු ගේමක් ගහන්න ඕන. හරි. ඔයා මේ හිතනවා නම් මේ එන්න ලේසි මෙහෙමයි අට පාස් මෙහෙම කොරියාවට ගිහිල්ලා ගේමක් ගහන් එන්න පුළුවන් කියලා. එහෙම හැමෝටම කරන්න බෑ. හැමෝටම දිනන්නත් බෑ. හරි. ඉතින් මම තව උදාහරණයක් කියන්න ලංකාවේ දැන් ඔය අපි බැදපු මස් කනවනේ නේ හැමෝම කනවා බ්‍රෑන්ඩඩ් කියලා කනවා. ඉතින් ඒ මිනිස්සයා මුලින්ම කරලා තින්නේ චිකන් බැදලා ගෙවල් වලට අරන් ගියපු එක. මම බ්‍රෑන්ඩ් නම් කියන්න ඕනේ නැහැ. ඉතින් දන්නවනේ කවුරුන. ඉතින් ඒ මිනිස්සයා ඒතනින් පටන් ගත්තේ නැත්නම් මුළු ලෝකෙටම බ්‍රෑන්ඩ් නේම් එක කරා යන්න බෑනේ. ඉතින් එයාගේ තිබ්බ මහන්සින්ද තමයි අද ලෝකෙටම එයා බ්‍රෑන්ඩ් එකක් අරන් ගියේ. හැබැයි එයා ඉංජිනේරුවෙක්ද? ડોක්ටර් කෙනෙක්ද? නැහැ. කවුද එයා? එයා ඇවිල්ලා චෙෆ් කෙනෙක්. ඒ කියන්නේ ෂෙෆ් කෙනෙක් කියන්නේ එයා උයන්න දන්න කෙනෙක්. ඉතින් එයාගේ රෙසිපියක් හදාගෙන එයා මස් කෑල්ලක් බෙදපු හින්දා තමයි අද එයා ලෝකෙට බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න මේ කොරියාවට ඇවිල්ලා ඉන්න කොල්ලෝ කවුරුත් ඉගෙන ගන්න බැරිකමට ඉගෙන ගත්තේ නැති මෝඩ් නූගත්තේ උන් ඇවිල්ලා නැහැ කොරියාවට. ඩිග්‍රී 2-3ක් තියෙන හොඳට ලංකාවේ ගේමක් ගහපු ලංකාවෙත් සල්ලි හොයලා නමුත් ඒ දේවල් වලින් සෑහීමකටපත් වෙන්න අමාරුයි. අපේ ජීවිතේ ඉස්සරහට ගොඩ ගන්න අමාරුයි. මම මේක කරොත් මට ගොඩ යන්න පුළුවන් කියලා සමහර හීන කැප කරලා මේ හීන වෙනුවෙන් ආපු කොල්ල කෙල්ලෝ ඕන තරම් කොරියාවේ ඉන්නවා. තව දෙයක් තමයි මෙහෙ මැෂින් එකක් කැඩුනොත් හදාගන්න සමහර විට ලංකාවේ කොල්ලෙක් නැතුව කොරියානු ජාතිකයන් කරගන්න අමාරුයි. අපේ ලංකාවේ මෙහෙට ඇවිල්ලා ඉන්නේ කොල්ලගේ මොලේද ගොඩක් බලවත් කියලා. ඉතින් ඇත්තටම ලංකාවේ කොල්ලෝ ගහන ගේම කියාගන්න බෑ. ඉතින් සමහර කම්පැනි ලංකාවේ කොල්ලෝ ගියොත් වැහෙන තැනට වැටෙනවා. ඉතින් ඒ දන්න තාක්ෂණේ අනිත් කොල්ලන්ට අපේ ලංකාවේ කොල්ලෝ කියලා දීලා ගියේ නැත්තම් අනිවාර්යයෙන් කම්පැනි වහන්න ඕන. එහෙම කම්පැනි නැතුව නෙමෙයි එහෙම කම්පැනි කොරියාවේ තියෙනවා. ඉතින් අපි නැත්තම් මේ කොරියාන්ට දුවන්න වෙන්නේ නැහැ. මං කියන්නේ ලංකාව විතරක් නෙවෙයි. තව රටවල් 18ක් මේ කොරියාවේ ඉන්නවා. වැඩ කරනවා. ඉතින් මේ මිනිස්සුන්ගෙන් තමයි මේ මිනිස්සු යැපෙන්නේ. කවදාවත් උඹ මගේ මේ ටොයිලට් හොදපන් මං කාප පිගාන හොදපන් එහෙම කියන්න මේ කොරියෝ දෙකට නැමෙන මිනිස්සු જાතියක් නෙවෙයි. ඒගොල්ලෝ ඇවිල්ලා පට්ට කඩිසර જાතිය. තමන්ගේ දේ තමන් කරගන්නවා. අපෙන් ගන්න පුළුවන් වැඩේ මොකද්ද? ඒක විතරයි ගන්නෙ. අපි මේ හූරගෙන කාලා උඹ මේක කරන්න ඕන කියලා ගහලා මරලා වැඩ ගන්න ක්‍රමයක් නැහැ. සාමාන්‍ය පඩියකට අපි වැඩ කරන්න ඕන ප්‍රමාණයක් තියෙන ඒ වැඩේ විතරයි කරන්න දෙන්නේ. ඊට අමතරව මේ හිතුවද හිරේ ගිහිල්ලා වැඩ කරනවා කියලා. එහෙම නැහැ. ඒක කරන්න පුළුවන් ප්‍රමාණය විතරයි කරන්නේ. ඉතින් ඇත්තටම දුකයි මිනිස්සෙකුට මම මේ කතා කරන්නේ කොරියාවට නෙවෙයි. ඒ කියන්නේ මිනිස්සෙක්ගේ ඕනම රැකියාවක් පහත් කරලා කතා කරනවා නම් ඒ මිනිස්සු ඇත්තටම Tamanට යම් ඒ කියන්නේ මොනවා හරි දෙයකින් Tamanට බැබලෙන්න ඕන නම් Tamanට අවධානය ගන්න ඕන නම් ඌට වැඩිය වෙනස් දේවල් කරන්න. ඒ කියන්නේ හැමෝටම පොරක් වෙන්න බෑනේ. ඒ කියන්නේ තව කෙනෙක් කියන දෙයක් කොපි කරලා මමත් බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ මේකෙන් කියලා කරන්න try කරොත් ඇත්තටම චාටර් වෙනවා. දැන් ඔයාට මේ වීඩියෝ එක දාපු එකෙන් තේරෙනවා ඇති ඔයා කොච්චර චාටර් වෙලාද කියලා. ඉතින් අර මෙතන ඉගෙන ගත්තට වැඩක් නැහැ. මොලේ හසුරවන්න ක්‍රමයක් තියෙන. දැන් අපිටත් ඕන නම් ඔයාට ප්‍රතිපහාරයක් විදිහට බනින්න පුළුවන්. ඇයි අපි එහෙම කරන්නේ? අපි එච්චර නූගත්ද? නැහැ. ඉතින් ඉගෙන ගත්ත නොගත්ත ඕන මිනිහෙකුට කල්පනා කරොත් තේරෙනවා මම කියන්න ඕනේ මොන දේද නොකියන්න ඕනේ මොන දේද කියලා. ඉතින් හොඳට මතක තියාගන්න. කාගේවත් ජොබ් එකක් හැලු කරනවා වදිම අන්තිම වතාවටත් කියන්න දෙන්නේ කොරියාව විතරක් නෙවෙයි. ජපානය, ඊශ්‍රායල ඕන රටක එහෙන් අරන් මෙහෙන් තිබ්බට ලක්ෂ 6ක් දෙනවා කිව්වට ඒ කොල්ල කලිනුත් කිව්වා වගේ ආතල් එකට ඒ දේවල් කරාට
කොල්ලෝ පට්ට ගේමක් ගහනවා. හොඳට වැඩ කරනවා. හැබැයි ඒ උන්ගේ අනාගතය හදාගන්න. මෙහා අවුරුදු 5ක් කට්ට කාලා ගියොත් උන්ට උන්ගේ අනාගතේ සුපිරි විදිහට හදාගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඔය ක්ලාස් එකට එන හැමෝටම ඉංජිනේරු වෙන්නත් බෑ. ඉතින් මම දන්න තරමේ හැමෝටම ආයෙ ගුරුවරයෙක් වෙන්නත් බෑ. ඔතනින් පාස් වෙන්නේ 5යි 10යි 15යි. ඉතින් හැමෝම පාස් වෙනවා නම් ඇත්තටම ඒක වාසනාවක්. එහෙම වාසනාවන්ත රටක් මෙයා වුණා නම් අපි කොරියාවට එන්න ඕනේ. අපි එහෙනම් ලංකාවේ අපිත් ලංකාවේ ගේමක් ගහලා ලංකාවේ ගේමක් ගහන්න බෑ කියන නෙවෙයි. ලංකාවේ සුපිරි ගේම් ගහන්න පුළුවන්. ගහන්න බැරි නෑ. නමුත් අර මං කිව්වා වගේ ලෝවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත මොකෙක් හරි එකෙක් ගේමක් ගහගන්න try කරන්න තමන්ට පුළුවන් පාත් එකේ. ඉතින් මං හැම වෙලේම කියන්නේ මේ කොරියාවට වරෙලා. කොරියාවට වෙලා ගේමක් ගහපල්ලා. කවුරු මොනවා කිව්වත් වරෙලා කොරියාවට ඇවිල්ලා ගේමක් ගහපල්ලා. කවුරු ගල් ගැහුවත් තමන්ගේ ගමන තමයි යන්න ඕනේ. ඉතින් එහෙනම් සියලු දෙනාටම ජය වේවා. බුස්සරණයි.